ඊට අතීතයේ එක් ගමක ගොවියෙක් සහ ඇගේ බිරිඳ ජීවත් වුණා. ඔවුන් හරිම කරුණාවන්තයි. අනුන්ට උදව් කරන්න ආසයි. නමුත් ඔවුන් හරිම දුකෙන් තමයි ජීවත් වුනේ. ඒකට හේතුව තමයි ඔවුන්ට දරුවෙක් හිටියේ නැහැ. ඔවුන් නිතරම කල්පනා කළේ අනේ අපිටත් පුංචි දරුවෙක් හිටියනම් කියලයි. දිනක් අම්මා කුස්සියේ ලිප ළඟ වැඩ කර ඉන්නකොට පුදුම දෙයක් සිදු වුණා. ගෙයි මුල්ලක තිබුණ ලිපෙන් ආදුම් වලින් සහ දැලි වලින් නැදුණු කොහොල්ලෑ ගොඩක් එළවෙන්න පටන් ගත්තා. ටික වෙලාවකින් ඒ කොහොල්ලෑ ගොඩෙන් පුංචි රවුම් ගුලියක් වගේ බබෙක් මතු වුණා. බබාගේ මුළු ඇඟම කළු කොහොල්ලෑ වලින් වැහි තිබුණා. මේ අම්මයි තාත්තයි පුදුම වුණත් ඔවුන්ට පුංචි සතුටක් ඇති වුණා. මෙයා තමයි අපේ දරුවා. එහෙම හිතලා ඊටාම ආදරයෙන් ඒ බබාව පිළිගත්තා. ඔහුට කොහොල්ලෑ බබා කියලා නම දැම්මා. කොහොල්ලෑ බබා දවස් 30ෙම කළේ කොහොල්ලෑ ගොඩේ නිදාගෙන ඉඳපු එකයි. ඔහු කවදාවත් ඇවිදින්න ගියේ නෑ. සෙල්ලම් කළෙත් නෑ. පොළොවේ පෙරලි තමයි හැම තැනම ගියේ. මේ නිසා ගමේ අය කොහොල්ලෑ බබා දැක්කම විහිළු කළා. hina වුණා. ඔවුන් හිතුවා මේ කොහොල්ලෑ ගුලිය කිසිම වැඩකට නැති මෝඩයෙක් කියලා. දිනක් මේ ගොවියට සහ ඔහුගේ බිරිඳට වැදගත් ගමනක් යන්න සිද්ධ වුණා. ඒ යන ගමනට කොහොල්ලෑ බබාව එක්කන් යන්න නම් පුළුවන්කමක් තිබුණේ නැහැ. පිටත් වෙන්න කලින් අම්මා පුතා ළඟට ඇවිත් පුතේ අපි එනකම් ඔයා පරිස්සමට ඉන්න ඕනේ. ගෙදර පරිස්සමින් බලා ගන්න ඕනේ කියලා කිව්වා. කොහොල්ලෑ බබා හිස වැනුවා. අම්මයි තාත්තයි ගිය බව දැනගත්තු කපටි හොරු කණ්ඩායමක් රැට ඇවිත් මේ ගොවියුවලගේ වටිනා බඩු හොරකම් කරන්න සැලසුම් කළා. රාත්‍රියේදී සොරු නිවසට ඇතුළු වුණා. ඔවුන් හිතුවේ ගෙදර ඉන්නේ වැඩ බැරි කොහොල්ලෑ බබා විතරක් නිසා හොරකම ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි කියලා. හොරු ගෙට ඇතුළු වෙනකොට කොහොල්ලෑ ගොඩේ නිදාගෙන හිටපු කොහොල්ලෑ බබා සද්දෙට එකපාරම ඇහැරුණා. ඔහු බය වුණේ නෑ. වහාම මේ කොහොල්ලෑ බබා කළේ තමන් නිදාගෙන හිටපු කොහොල්ලෑ ගොඩෙන් මේ හොරුන්ට පාර දුන්න එක. කහත කොහොල්ලෑ වලින් හොරුන්ගේ ඇස් අන්ධ වුණා. ඔවුන්ට කිසිවක් පෙනුනේ නෑ. ඇස් දැවිල්ලෙන් කෑ ගහන්න ගත්තා. බයෙන් මුසපත් වුණු හොරු එහාට මෙහාට දුවමින් අනේ අපොයි මෙහි යක්ෂයෙක් ඉන්නවා කියලා කෑ ගහන්න ගත්තා. අඳුරේදී ඔවුන් Taman ගෙනාපු පොළු වලින් ඔවුන්ටම පහර දී ගත්තා. සොරුන්ට කිසිම දෙයක් හොරකම් කරන්න බැරි වෙලා බයේ දුවලා ගියා. පහුවදා උදේ අම්මයි තාත්තයි ගෙදර එනකොට ගෙදර බඩු පෙරලිලා තිබුණත් කොහොල්ලෑ බබා සතුටින් හිටියා.
ඔහු තමන් ගෙදර ආරක්ෂා කරගත් ආකාරය කිව්වම දෙමව්පියන්ට පුදුම හිතුණා. සතුටු කඳුළුත් නාවා. ගොවියුවලට තේරුණා කොහොල්ලෑ බබා කිසිම වැඩකට නැති කෙනෙක් නෙමෙයි. ඔහුට තියෙන්නේ ශරීරයට වඩා ලොකු නුවණක් කියලා. ගමේ අයටත් මේ ආරංචිය පැතිරුණා. එදා ඉඳලා කොහොල්ලෑ බබාට කවුරුත් hina වුණේ නෑ. මේ වගේ කතන්දර හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.